හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද තවත් අලුත් වීඩියෝ එකක් කරගෙන මේ විදිහට ෆිල්ම් ගැන උනන්දුවක් තියෙන ඔයාලා හැමෝම දන්නවා ඇති වාලම්පුරි චිත්‍රපටය ගැන. මොකද කියන්නේ? ගවුද මේක? කෝටි 4කට. ඉතින් මේ චිත්‍රපටය දෙවෙනිපුර සිනමා හල්වල අප්‍රේල් 25 වෙනිදා සිට තිරගත වීමට නියමිතයි. සිට්නි අරක ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව, කැනඩාව, නිව්සීලන්තය, ඉංගලන්ත ඇල්ලිගේ පුතෝ එමුතුලාලිදාව මාව හොයාගෙන කිඹුල ගොඩට ආපුවා මහත්තයා දැකලා තියෙනවද? ඌව නකුටු බල්ලොත් අපනවා. ඇමරිකාව, ජපානය, කොරියාව, රුමේනියාව, ෆින්ලන්තය ඇතුළු රටවල් 15කට වැඩි ගණනකදී සිංහල මුල් බසෙන් සහ දෙමළ හඬ ගැවූ ඉංග්‍රීසි උපසිරසි සහිතව තිරගත වීමට නියමිතයි. They dancing around the Buddha. මෙම චිත්‍රපටයට ප්‍රවීණ නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. අංජන ප්‍රේමරත්න, අෂාන් ඩයස්, වසන්ත මොරකුඩ, සරත් පුතලාවල, තුමිදු දොඩන් තැන්න, දිල්හානි ඒකනායක වැනි කලාකරුවන් මෙන්ම ආපාතරෙන් ගින්නු දර්ශන ධර්මරාජ යන කෘතහස්ත කලාකරුවන් මෙම නිර්මාණයට තම දායකත්වය ලබා දී තියෙනවා. ඉතින් මේ වාලම්පුර චිත්‍රපටය කුඹුර ටෙලිනාට අධ්‍යක්ෂණය කර ලක්මාල් ධර්මරත්නගේ කුළුඳුල් සිනමා නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ යන යන තැන ගෑනු ඉන්න මං චාරුකාන්ත ගෑණි. තොට මොලයක් කියලා එකක් තියෙනව නේද? පොඩ හිතපියකෝ. මූට ළමයෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා. කැරට්ටුව දැනගෙන ආවොත් නම් ඉතින් කෑල්ලක් තමයි. සම්පූර්ණ එකක් නම් එන්නේ නැහැ. බබි මට අද ඔයාලට පෙන්නන්න මාර සර්ප්‍රයිස් එකක් තියෙනවා. මං බලකෙක් නෙවෙයිනේ සිට්නි. මං බලකෙක් නෙවෙයිනේ. ඒකනේ අත කතාව. ත්‍රාසයේ බීතිය ප්‍රතිඵලය සමග අප්‍රේල් මාස 25 වෙනිදා සිට ඔයාලට මේ චිත්‍රපටය සිනමා හල්වලදී දැක ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් කුඹුර ටෙලිනාට නොදෙවෙනි ඇති දැවැන්ත සිනමා නිර්මාණයක් විදියට මේ වාලම්පුරේ හැවත් හිනහත් හමාරක් චිත්‍රපටය අපිට හඳුන්වන්න පුළුවන්. බලකෙක් නෙවෙයිනේ සිට්නි. මං බලකෙක් නෙවෙයිනේ. ඒකක් මහරකයක් දෙයියෝ. මහරකයක් දෙයියෝ. අම්මා පල්ලා බඹරුන් අත වරද නැති. සර්. දිනන එක නෙමෙයි සර් අපේ ආදලේ.
අපේ ආතලික දුවන එක සර්. කැලේ හැදෙනෝ